යෝ මොකද වෙන්නේ කට්ටිය ෆුල් ආතල් එකේ ඇති කියලා මං හිතනවා අදත් ආයේ මචං මීම් වීඩියෝ එකක් අරගෙන අපේ ගෲප් එකේ ෆොලෝ කරලා අපේ සෙට් එකකින් අපේ ගෲප් එකෙන් තමයි මචං අද වීඩියෝ කරන්න ආයේ වීඩියෝට යන්න කලින් කියන්න ඕනේ මචං මගේ Instagram link එක TikTok link එක Facebook link එක තියෙනවා ගෲප් එකේ අනිවාර්යෙන් මේවා ෆලෝ කරගෙන යන්න subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න අපි යන් වීඩියෝ එකට Make me laugh banters කට්ටිය 2300ක් ඉන්නවා මචං ගෲප් එකේ ඇත්තටම කියන්න ඕනේ දැන් කට්ටිය බස ගාලා ඇඩ් වෙනවා මං හිතන්නේ කට්ටිය ගෲප් එක share කරනවා share කරන හැමෝටම thank you meme share කරන හැමෝටම thank you බලමු දීපාන්දර මොනවද තියෙන්නේ කියලා යම් කිසි දෙයක් දැනිලා වගේ බලමු මේක නම් සුපිරියක් වගේ මේ මීනේ පල්ලෙහා බලනවා මචං එයා කොහොමද එයාට කිසි දෙයක් දැනෙන්නේ නැහැ මේකේ මචං ඔය සීන් එක මම කොහොම හරි ගිහිලා කරලා වීඩියෝ එකක් අනිවාර්යයෙන්ම දානවා මචං බලමු කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා පූසා යකෝ දන්නේ මට මීටර උනේ ඒකනේ මේ බලලා තියෙන්නේ මම මේ වෙන එකක් ගැන හිතුවේ මට ඒක මීටර උන්නේ නැහැ අතන නිගමනය නිවැරදි නැවත කියනවා නිගමනය නිවැරදි බෝලේ අල්ලන්නේදී කපන් එන්න බැරි වුණා ඒකයි පහල බැලුවේ ඇයි ප්‍රශ්නයක් ඇත්තනේ මචං මගේ මීම්ස් මොලේ චුට්ටක් අඩු වෙලා මට වෙන්නේ මට ඒක මුලදීම මීටර උන්නේ නැහැ අපි යන් ඉන්නේ වැඩ ඇරිලා හවසට ගෙදර ආවම වයිෆ්ලා 6 දෙනා අම්මට හුඩු බලමු මේති වාසනාවක් එන්නේ නැහැ කොහොමද ඉතින් ගෑනු මචං එකට ඉන්න බෑ මචං 6 දෙනෙක්ට නම් කොහොමදවත් එකට ඉන්න බෑ දෙන්නෙක්ටත් ඉන්න බෑ 6 දෙනෙක්ට කොහොමදවත් ඉන්න මේකෙදි හීනයක් තමයි වීඩියෝ එකක්ම විතර අනේ පැංචෝ මේක නම් නියමයි වගේ මං කිව්වේ නියමයි කියලා අයිතෝ වැලන් නැහැ ඉතින් කියලා අපි යන් ඊළඟ කවුරු හරි වැලන්ටයින් එකට මොකද කරන්න කියලා අහුවාම බලමු මේක වැදගත් දෙයක් අයලස් වෙලාම මේ අපිට වැලන්ටයින් සමරන්න කෙල්ලෙන්නේ උදේ පාන්දර ඉතින් මට දුක හිතෙව්වනේ. දැන් අවුල් ඈ. දැන් ඉතින් මතක් වුණා. අවුල්. අපි යන් ඊළඟ. අම්මා මදුවා ආවනේ. දුක නැති වෙච්ච දුක නැති කරන්න ආපු එකම බෙහෙත මදුවා. සූවිලි කුණාටුවේ පාවෙන සුර කුමාරියේ සුනා හැම කතා බහේ පිරිහි ඔබ සමාජයේ අම්මා විරාමයේ නවතීමට ළඟා උනේ මායානෙත කරදියේ තියලා ඔබ පලා ගියේ සුපිරි රසක් දෙන්නේ උනේ ඇත්තට මදුවා නිකන් දූවිලි කුණාටුවක් වගේ දඟලන්නේ. අනික එකම තැන. ඒ කියන්නේ කකුල් දෙක මචං කොයි වෙලේවත් එහෙට මෙහෙට වෙන්නේ එකම තැන මේ ඇඟෙන් තමයි මේ එහෙට මෙහෙට වෙන්නේ. බලමු කමෙන්ට් මොනවද තියෙන්නේ කියලා. හැබැයි මූ සීවේදී නිසා ගන්නේ වහ බීලා බෙල් වල දාගන්න බෑ. කෝච්චියට බෙල් තියා. ඕවරක් කියන්න හොඳ නෑ මචං. බෙල් වල දාගන්න කෝච්චියට බෙල් තියන්න බෑ මචං. බෙල් නෑනේ. අර මේ මං කියනවනේ මේක තියෙනේ මට මේ පොඩ්ඩක්වත් එක මීටර උන්නේ hina වෙන්න එපා පව් හැමෝම එක වගේ නෑනේ ඉතින් දැන් එක මාර කතාවනේ TikTok එක කවුද hina වුනේ ඔතනින් වැටියන්කෝ එතකොට පා වෙලාම ඉන්න පුළුවන් මේකේ කොයි වෙලාවක මචං පෙනුමුට hina වුන්නේ නෑ මම හරිද මම hina වුනේ මේ මූ කරන අර ඇක්ට් එක මියුසික් වීඩියෝ ලිරික්ස් මෙලඩි මී බලමු පහස පොළොවට ලං නොවේ ආදරේ මම ගාන නියමයි ඒක නියමයි අන්තිම වතාවට තිවංගය මාව මතක් වෙන්න තියාගන්න කියලා දුන්නේ 2005 6 ඒ අපිට බැයි දන්නේ නැහැ 5000 කොලයක් විතර දෙන්න බැයි දන්නේ මතක් වෙන්න කවුරුණක් කමන්නේ මම මතක තියාගන්න එන අපිට ඒක හැබැයි ආත මොනේ ගඳක් එනවා ඒකේ අයියෝ
අපි ගිහින් මේ මොකද්ද මේ ආණ්ඩුවෙන් අපිට උදව්වක් තිබ්බනම් අපි ලංකාවට කිරුළ අරන් එනවා. බලමු. ලංකාවේ පැජන් කියන දේ ආයිමත් අංක එකට ගෙනාවට මං හිතන්නේ මට එක මාසාවයි තිබ්බේ ආයි ලංකාවට ක්‍රවුන් එක ගේන්න. ඉතින් ඒ සපෝට් එක අපිට හම්බුණා නම් අපි අද ක්‍රවුන් එක අරගෙන ලංකාවට යන්නේ. අපිට වෙන උදව්වක් තිබුණා නම් මොකද්ද උදව්? ආණ්ඩුවෙන් හරි ඒ කියන්නේ රජයෙන් හරි නාලිකා වලින් හරි ඒ වගේ දෙකින් අපිට උදව්වක් තිබුණා නම් මං හිතන්නේ අද මට ක්‍රවුන් එක අරගෙන එන තැනට එන්න තිබුණා. නමුත් අපි ක්‍රවුන් එක අරන් ආවා වගේ තමයි. මොකද ලංකාව අමතක වෙන්නේ නැති තැනකට අපි ගෙනාවා. අලෝ සිරාවට මේම උදව් කරන්න පුළුවන් නම් කවුරු හරි උදව් කරන්න ඇත්තට මොනවා හරි කමන්නේ ලංකාවේ නමනේ මචං උඩට යන්නේ. මෙයා දෙකද කොහෙද? රිස්පෙක්ට්. අම්මට හුඩු මේ මොකද්ද මේ? පුඩිමක් හදමු ආස විදියට. පාන් වලින් මෙන්න ට්‍රැක් පැන්න. මේ වගේ පුඩින් හදාගන්න පුළුවන් කියලා. අද මම ඔයාට ලේසියෙන් ඉක්මනින් රසට හදාගන්න පුළුවන් පාන් පුඩින් රෙසිපි එකක් අරන් ආවා. ఎందుకురా నీకు ఏస్ బతుకు පාන් පුඩි? ఎందుకురా నువ్వు బతుకుతావు හරිම රසවත් මොන රෙසිපි එකක්. පුඩින් ජාතියක්ද? දෙන්න කොහොමද මේක කරගන්න කියලා. ඒ අපිට අය පාන් කිව්වට අයියෝ පාන් මම අද මේ පුඩින් එක හදාගන්න Pyrex bowl එකකට මම ඒකට මේ වගේ තෙල් ටිකක් දාලා මේක ලෑස්ති කරගන්නවා. ඔයාට මේක කේක් ට්‍රේ එක උනත් හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මේක දාන කැරමල් එකක් හදාගන්න ඕනේ. ඒකට මම සීනි මේස හැඳි දෙකක් විතර ඉක්මනට ඉවරේ නැතිද දන්නේ නැහැ. අඩු ගින්දරේ මේක මේ වගේ කමන්නේ බලමු. රත් කරගන්න. පාන් වලින් මොන කලයකට වෙලා හොඳට දියවනාට පස්සේ මම මේකට වතුර ටිකක් දාලා ඒක හොඳට කලවම් කරලා අපි අර පුඩින් හදාගන්න භාජනයේම මේක දාගන්නවා. මම මේකට මෙයාගේ මුද්ද රස පරන් ටිකක් තියාගන්නවා. ඒක තියනවා නම් කරගන්න අනිවාර්යයෙන්. අයියෝ පාන් දාන්න යන්නේ. ඉතින් මේක පාන් පුඩින් එකක්නේ. ඉතින් අපිට ඒක නිසා පාන් ඕනේ. පාන් පෙති 3ක් අවශ්‍ය වෙනවා. මෙතෙන් දිවට පෙති පාන් වෙනුවට තැටි පාන්, අච්චු පාන්. wow මේ nice වගේ දෙයක් වුණොත් ගන්න පුළුවන්. ඊට පස්සේ මම පාන් එක මේ වගේ කපාගෙන ඒකත් පැත්තකින් තියාගන්නවා. ඊළඟට මේ පාන් එකට අපිට බිත්තර දෙකක් අවශ්‍ය වෙනවා. පොඩි බිත්තර නම් බිත්තර 3ක් එකතු කරගන්න. හරි ఎందుకురా నీకు ఏస్ బతుకు ఎందుకురా నువ్వు బతుకుతావు ඊට පස්සේ මේකට මම වෙල්ල ටිකක් දාගන්නවා. සීනි මේස හැඳි 3ක් ඉක්මනට අදරයක් ඉක්මනට හදන්න වෙලා යනවා. ඔක්කොම හොඳට මේ වගේ මිශ්‍ර කරගන්න ඕනේ. මේක පෙන එනකන් හොඳට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මම මේකට කිරි එකතු කරගන්නවා. මෙතෙන්දී මම ගත්ත පුටු කිරි හැබැයි වල ෆ්‍රෙෂ් මිල්ක් ගන්න వావ్ నైస్ පුළුවන්. ඕන සොයි මිල්ක්, පොල් කිරි ඒ වගේ දෙයක් දාගන්නත් පුළුවන්. ඊට පස්සේ කිරි එකක් දාලා හොඳට මිශ්‍ර කරලා මේක මම අර කපාගත්ත ఎందుకురా నీకు ఏస్ బతుకు ఎందుకురా నువ్వు బతుకుతావు පාන් එක මේකට දාගන්නවා. ඊට අයියෝ මේ පාන් හොඳට මිශ්‍ර මේක බලන්න බෑ මචං. මේ ඉතින් එහාට බලන්න බෑ. අනික දිගත් වැඩි මණික මේ පුඩින් හද මොන පුඩින් හදනවද කො පාන් දාලා. අනික මම කොහොම පුඩින් කන්නේ නැහැ මචං. මං කන්නේ වටලප්පන් කනවා. පුඩින් කන්නේ. ආයේ වටලප්පන් නම් මරනවා. පුඩින් නම් සෙට් වෙන්නේ උනට මොනවා වුණා පාන් දාලා පුඩින් හදනවා නම් ඒක නම් අනුමත කරන්න බෑ. හැබැයි කෑල්ල නම් නියමයි. ජොයින්ට් එකක් යනු. යා පිරු බටේකි. එයි එක් කෙලවරට ගින්දර ඇත. අනෙක් කෙලවරේ ගගනගාමියෙකු ඇත. මිනිස්සු පද හදාවේ මේ අදහස ආවේ යාළුවෙම ඉරු උදාවේ බබා කෙටු ටැග් පයින්. අපි යන්නේ. ඒ අප්පුඩිය බලමු. If you're happy and you know it, clap your hands. If you're happy and you know it, clap your hands. If you're happy and you know it, and you really want to show it. If you're happy and you know it, clap your hands. ඒක ඇත්තද බරුවක්ද කියලා මට හිතාගන්න බෑ. හැබැයි ඒක ලෙලෙදෙන විදිය නම් නියමයි. උපිරි. සොෆ්ට් වගේ මට දැනෙනවා. ඔළුව අත තියලා පොරොන්දු වෙන්න ආයෙ බොන්නේ නැහැ කියලා මම බලමු. මොකද අම්මෝ අත් නෑ පොරොන්දු වෙන්න අත් නෑ මචං. මම නම් ඉතින් ඒ දවස්වල සෙට් වෙලා හිටපු කැලේට මචං මේ බීලා ඉඳලත් මං ඔළුව ඇත තියලා දියුරලා තියෙනවා බීලා නෑ කියලා මට සමා වෙන්න. ඒකට මම එහෙම කියලා තියෙනවා. ඒ මචං එහෙම කරන්නේ අපේ රිලේෂන්ෂිප් එක මචං කිසිම ප්‍රශ්නයක් නැතුව ගොඩනගාගෙන යන්න ඉස්සරහට. නැත්තම් මේ රවට්ටන අදහසින් නෙමෙයි එහෙම කරන්නේ. ඇත්තම අපි යන් ඊළඟ. අම්මා පුතාගේ උපන්දින දුන්න සර්ප්‍රයිස් එක බලමු. මොකද්ද?
සිරාවටම පිස්සුවක් පිස්සුවක් ෂි කෙලි මේ වගේ උපන්දින සර්ප්‍රයිස් එකක් හම්බ වෙනවා කියන්නේ නේද එහෙම මාරයි ඒක නම් මාරයි හැබැයි අම්මගෙන් හම්බ වෙන එක නම් අවුල් යාළුවන්ට වගේ පුළුවන් මේ හෙට අනිද්දාම මගේ උපන්දින නම් කැමති නම් මගේ යාළුවන්ට දෙන්න පුළුවන් මේ වගේ සර්ප්‍රයිස් එකක් සුපිරියා මේ කවුද මේ කවුද චිතත්තේ මොන මගුලක්ද මෙයාගේ මෙයා මේ කරන්නේ අපි බලන් ඉන්නවා අපි බලමු මොනවා කමෙන්ට් තියෙන්නේ කියලා මේ මෙලෝ රහන්නේ මොනවා බලන් ඉන්නවද දන්නේ පිස්සු මට ඌට ගැලපෙන ටැටු එක බෙල්ලේ ගහලා හැබැයි අම්මට ඔවුනේ බලන් යනකොට රැවුල තියෙන හැමෝම පිරිමිනේ මේ ආන් ඒක තමයි මමත් කියන්නේ පිරිමිකම මචං මයින්නේ රැවුලෙන් නෙමෙයි හරි පේනවනේ මුගේ මේ රැවුලේ කොච්චර තියෙනවද කියලා පිරිමියෙක් විදිහට හිටපන් ලස්සන වෙන්න ඕන ඒත් ලෝකෙට පේන්නේ නෙමෙයි මෙව්ව දෙමව්පියන්ගේ වැරදි මුලින්ම මේ දේ අඳුන ගන්න පුළුවන් වුණා නම් මේවට දැන් බෙහෙත් තියෙනවා හෝමෝන ප්‍රතිකාර කරපුවාම මේක හරියනවා හැබැයි දැන් පරක් වැඩි පොඩි කාලෙදිම කරන්න ඕන මේ වැඩේ අම්මා මේ පෝස්ට් එක මචං දැන් අර අවුරුදු 40න් උඩ සෙට් එකට සෙට් වෙලා තියෙන්නේ දැන් මේකේ තියෙන්නේ තනිකරම ඒ කාලේ අදහස් තමයි මේ කමෙන්ට් එකේ තියෙන්නේ එහෙනම් අපි යන් ඊළඟ item promoted by an item සිරාවට මේක සුපිරියා මොඩර්න් ඩ්‍රෙස් එකයි දෙකම අවුලක් නැහැ හොඳයි ඇත්තටම දෙකම ගැලපෙනවා සුපිරි අපි යන් ඊළඟ නාටකම තමයි ආතල්ම බලමු Sri Lankan events dancing styles පාඩු ඉන්නවා මචං එම ලොකු සීන් එකක් නැහැ නේ පොස් සීන් එකක් ඉන්නවා කෙලින්ම අර කොහෙද මේ ගමුව හලාවත සීන් එක මියුසිකල් සීන් එකේ පුරුදු එක කෑල්ලත් එක්ක ඒක නම් සුපිරිය කෑල්ල නටනවා වැඩිපුර I can't understand. අර මේක සුපිරියා මම කන්ටෙන්ට් නියමයි මම බැලුවා සෑහෙන්න මෙයාගේ කන්ටෙන්ට් සුපිරිය අසාධාරණේ දැක්කතන මිනි මැරුවා මූ දැන් අසාධාරණ මූ තමයි දැන් අසාධාරණේ කරන්නේ එක එකව මරලා මට පේන්න බැරිලා ඉන්නේ නදීසානේ ඈ ඉරාටම පේන්න බෑ මට මූ ඉස්සර මම කැමති මූට දැන් මූ අර ටුටුවත් එක්ක සෙට් වෙලා ටුටුවත් එක්ක සෙට් වුණාට පස්සේ තමයි මේ අමුතු ලයින් අල්ලන්නේ අපි යන් ඉන්නේ සුපිරියක් බලමු අම්මට උඩ කෑල්ල අස්ලියගේ අලු සින්දුව රිලීස් කරනකම් මචං මම බලාගෙන ඉන්නේ මම පළවෙනි 100 ඉන්නවා මචං සින්දුව බලන එකෙන්ම අපි යන් ඉන්නේ when someone reminds the teachers about home සිරාවට මෑ අපේ පන්තියේ හිටියා මේ ඉස්සරහා පොලිමෙන් හිටපු උන් දෙන්න තමයි ඔය වැඩේ කරේ ඈ සිරාවට මෑ අපේ පන්තියේ හිටපු උන්ට අපි හොඳ වැඩි මෙහෙම කරලා මදි ඇත්තට යකෝ බොහොම අමාරුයි අමතක වුණා කියලා සතුටෙන් ඉද්දි එක පාට කියන සර් ඊයේ ගෙදර වැඩ දුන්නා නේ මල පයින් යෝධෙක් වගේ කොල්ලෙක් බලමු අඩෝ අඩෝ සුපිරි ඩයල් එක ආයි කෙලින්ම තනි කරේ තියා බයිසිකලේ බැලන්ස් කරනවා කියන්නේ ලොකුද රෙස්පෙක්ට් හැබැයි ආතල්ද කිය සිරාවට මට ඔය ආතල් එක පොඩ්ඩක් දැනිලා තියෙනවා ෆෑන් එකේ වදිද්දි
ඔය ආතල්ලම ගත්තා මචං ෆෑන් එකනුත් ඈ. එන ආතල් ඇත්තටම ආතල්ල. මූණන් ආතල් ලෝකයක් බලමු. Ice cream. I'm rich. අම්මා මේ කවුද? කුමාරයා කුමාරයා. Little roses. මොනවද? Watu sud. Rose gold. Palyang. Coffee. I'm having a chocolate milk. Let's try it. Perfect. Let's try. කුමාරයා නාතල් ඉතින් මම හැමදාම කියනවා මචං කුමාරයා ඉතින් ආතල් තමයි දෙන්නේ සුපිරියක් අය. කුමාරයා නම් සුපිරි. මේ මොකද්ද මේ? බලමු. हाय फ्रेंडो देख सकते हैं मैं बड़ा चाहती हूँ और ये पाव और ये मिर्ची और यहाँ पे चटनी और ये इतना मैं आलू पराठा बनाऊंगी कल हाय फ्रेंडो අවසාන එක බලමු මොකක්ද අවසාන එක කියලා. බලමු මේක මොකක්ද කියලා. අම්මා සුපිරි මැරියෝ දෙන්නෙක් වගේ. ආන් තොලක් දාලා බෙල්ලේ. මං හිතන්නේ මචං ඔය පාතාලේ ඇලා කියන සින්දුව ගැහුවේ මෙන්න මෙයාට. මං හිත මෙයා තමයි මම කිව්වේ හැමදාම රියල් පාතාලේ ඇලා මේ ඔය කවුරුත් නෙමෙයි කියලා. මේ ඉන්නේ රියල් පාතාලේ ඇලා මචං. ලොවෙත් ආ රියල් පාතාලේ ඇලා මෙයා. අර බෙල්ලේ තොලක් දාලා තියෙන එක තමයි අවුල. එයා ධෝනිගේ තොල වෙන්නේ. කොහොම හරි අදට වීඩියෝ එක ඇති මචං. අදට වීඩියෝ එක ඇති. මගේ TikTok link එක, Instagram link එක, Facebook link එක තියෙනවා මචං description එකේ. අනිවාර්යෙන් මේවත් follow කරගෙන යන්න. subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. මේ වීඩියෝ එක සුපිරි නම් අනිවාර්යෙන්ම share කරන්න. එන අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ගොල්ලෝ අපි ගියා.